හෙලෝ ගයිස් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා ඩිවෝෂන් channel එකෙන් අරන් එන අලුත්ම වීඩියෝ එකකට. අද අපි කතා කරමු කොහොමද කෘත්‍රිම බුද්ධිය පාවිච්චි කරලා ඔයාගේ කේන්දරය බලාගන්න කියලා. ඇත්තටම කේන්දරය කිව්වට මේකට ඔයාගේ උපන් වෙලාව විතරක් තිබුණත් ඇති. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මුලින්ම කියන්න ඕනේ ඔයා කේන්දර විශ්වාස කරන්නේ නැති කෙනෙක් නම් මේ වීඩියෝ එක නොබලුවට කමන්නේ. මට මේකෙදි කියලා දෙන්න ඕනේ වෙන්නේ තාක්ෂණය පාවිච්චි කරලා මේ වගේ දේවලුත් අපිට කරගන්න පුළුවන් කියලා විතරයි. මේ විදිහට කේන්දරය බැලුවම අපිට බලා ගන්න පුළුවන් අපේ තොරතුරු සත්‍යද නැද්ද කියලා. ඔයාලගේ තොරතුරුත් එක්ක ගැලපෙනවනම් මේක ඔයාලටම තේරුම් ගන්න පුළුවන්. මට අනුව නම් මගේ ජීවිතේට 90%ක් වගේ මේ තොරතුරු ගැලපෙනවා. අපි මේකට අපේ ලග්නයක්වත් දෙන්නේ නැහැ. අපේ උපන් වෙලාවේ උපන් දිනේ විතරයි අපි මේකට දෙන්නේ. එයාලා ඒව ගණනය කරලා අපේ ලග්නේ පව අපිට නිවැරදිව මෙතනදී ලබා දෙනවා. ඉතින් ජෝතිෂ වේදියෝ ළඟ කාලය සහ මුදල් වැය කරනවා වෙනුවට මේ විදිහට අපේ කේන්දරය හරියටම බලා ගන්න පුළුවන්. එහෙනම් අපි මොබයිල් ස්ක්‍රීන් එකට ගිහින් බලමු මේක කරගන්නේ කොහොමද කියලා. ඔයාට මුලින්ම මම දෙනවා මෙන්න මේ විදිහට දිග ප්‍රොම්ප්ට් එකක්. අන්නේ ප්‍රොම්ප්ට් එක පාවිච්චි කරලා තමයි අපි මේ වැඩේ කරගන්නේ. මෙන්න මේ ප්‍රොම්ප්ට් එක ඔයාට කොපි කරගන්න පුළුවන් ඩිස්ක්‍රිප්ෂන් එකටත් දාලා තියන්නම් කමෙන්ට් සෙක්ෂන් එකටත් මේක අනිවාර්යයෙන්ම මම දාලා තියන්නම්. ඔයා ඉස්සෙල්ලා මේ කමෙන්ට් එක කොපි කරගන්න ඕනේ. ඊට පස්සේ මේක කොපි කරගෙන මේක මේ එතන තියෙන ඔයාගේ උපන් දිනේ වෙනස් කරන්න දැන. අන්න එතන ඔයාගේ උපන් දිනේ අනිවාර්යයෙන් මෙතන හරියටම වෙනස් කරගන්න ඕන. අවුරුද්දයි මාසෙයි දිනේ මෙතන උපන් දිනේ හරියට වෙනස් කරගන්න. ඊට පස්සේ මෙතන උපන් වෙලාව ඔයා කේන්දරයේ ඇති උපන් වෙලාව අන්න ඒක බලලා මෙතන උපන් වෙලාවත් හරියට වෙනස් කරගන්න. අනිවාර්යයෙන් මෙතන AM ද PM ද කියලා දාන්න. උදේ කාලේ නම් මෙතන AM කියලා දාන්න. හවස නම් PM කියලා දාන්න. ඊට පස්සේ මේ තුන්වෙනිට තියෙන එකෙන් දාන්න ඕනේ ඔය උපන් ස්ථානය. ඒ කියන්නේ මම දැන් බදුල්ල හොස්පිටල් එකේ ඉපදිලා තියෙන නිසා මම මෙතන බදුල්ල ශ්‍රී ලංකා කියලා දානවා. මොකක් දැම්මත් ඔය අන්තිමට ශ්‍රී ලංකා කියලා දාන්න මතක තියාගන්න. ඔය ලංකාව ඉපදුන නිසා. දැන් ඔය ගම්පහ වගේ ඉපදුනා නම් ගම්පහ හොස්පිටල් එකේ නම් මේ මෙතනින් දාන්නවා ගම්පහ ශ්‍රී ලංකා කියලා. අන්න ඒ විදිහට දාලා මේ තමයි මේක හදා ගන්න ඕනේ. මේ ටික විතරයි අපිට මේක වෙනස් කර ගන්න ඕනේ. ඊට පස්සේ මේක යටින් තියෙන සිංහලෙන් අපිට තොරතුරු ටික ලබා දෙන්න කියලා. ඒකට අපිට මේ ටික සිංහල අකුරෙන් අපේ විස්තර ටික දැනගන්න පුළුවන්. මේකේ උඩින් තියෙන්නේ ChatGPT එක මගේ තොරතුරු මොන හරි දන්නවනම් ඒවා නොසලකා හැල්ලම් මට මේ කේන්දරයේ තියෙන දේවල් ලබා දෙන්න කියලා තමයි මේකේ උඩින් සඳහන් වෙන්නේ. ඒ විදිහට තමයි මේ ප්‍රොම්ප්ට් එක හදලා තියෙන්නේ. ඉතින් ඔයා මේ විදිහට ඔයාගේ තොරතුරු ටික වෙනස් කරගෙන මේක මේ විදිහට ෆුල් කොපි කරගන්න. ඊට පස්සේ මේ කොපි කරගෙන ගිහිල්ලා යන්න ChatGPT එකට. ඊට පස්සේ නිව් චැට් එකක් ඕපන් කරගන්න සාමාන්‍ය විදිහට. ඊට පස්සේ මෙන්න මේක ගිහිල්ලා මෙතනින් පේස්ට් කරගන්න. ඊට පස්සේ මේ විදිහට එන්ටර් දුන්නාට පස්සේ ඔය ටික වෙලාවකින් බලා ගන්න පුළුවන් අපේ දත්ත ටික මේ විදිහට කැල්කියුලේට් කරලා ඉවරලා අපි කියන දිග විස්තරයක් මෙන්න මේ විදිහට දෙනවා. ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ලග්නේ පවා මගේ ලග්නේ හරියට මෙතනින් ඇවිල්ලා තියෙනවා. මගේ තොරතුරු දුන්නාට පස්සේ මම මෙතනට ලග්න කිසි දෙයක් මෙතනට ලබා දුන්නේ නැහැ. උපන් වෙලාව විතරයි දුන්නේ. මම බලා ගන්න මගේ තොරතුරු ජීවිතයට සම්බන්ධ තොරතුරු 90%ක් වගේ මෙතනදී මට ලබා දීලා තියෙනවා. අපිට මෙතනදී ප්‍රශ්න කර කර අහන්න පුළුවන් අපේ තොරතුරු ඉස්සරහට. මගේ මේ කාලේදී මොනවා වෙයිද මේ වගේ මොනවා මං මේ විදිහේ ප්‍රශ්න ටිකක් ඔයාලට අහලා පෙන්නන්නම්. ඒක බලා ගන්න දැන් මම මගේ විවාහ ජීවිතය ගැන රැකියාව ගැන සොර සතුරු ගැන වෙන මෙතනින් අහනවා. ආට ඒක මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. ඒ විදිහට දැන් ඔයාලට දැනගන්න ඕනේ තොරතුරු මොනවා හරි තියෙනවා නම් ඒ විදිහට මේකෙන් සිංහල අකුරෙන් ප්‍රශ්න කර කර ඔයාලට අහන්න පුළුවන්. මේකේදී උට වැදගත්ම දෙයක් කියන්න ඕන මට මේ දැන් උපන් වෙලා විතරයි අපි මෙතන ලබා දුන්නේ. ඊට වඩා ඔයාලට තවත් සවිස්තරාත්මක මොනවා හරි විස්තර දැනගන්න ඕන නම් ඔයාලා හදානේ ෆොටෝ දෙකක් මෙතනින් අප්ලෝඩ් කරන්න පුළුවන්. මේ ප්ලස් අකුණ ක්ලික් කරලා අපි හදානේ ෆොටෝ දෙකක් මෙන්න මෙතනින් මේ විදිහට අප්ලෝඩ් කරලා ඉවර වෙලා යටින් දාන්න මේ මගේ හදාන මේක හොඳට බලලා මම ගැන තවත් දීර්ඝ විස්තරයක් මට දෙන්න කියලා දුන්නම ඔයාලා මේ හදානත් ආයෙ චෙක් කරලා බලලා තව දීර්ඝ විස්තරයක් අපිට ලබා දෙනවා. මෙන්න මේ විදිහට අපිට ඇති වෙනකල් ප්‍රශ්න කර කර මේ ගැන අපිට අවශ්‍ය තොරතුරු අවශ්‍ය දීර්ඝව කතා කරගන්න පුළුවන් මෙයාලත් එක්ක. ඒ විදිහට මේක try කරලා බලන්න.
මම ඔයාලට ආයෙත් කියනවා කේන්දර 100%ක් විශ්වාස කරන්න එපා කියලා. ජ්‍යොතිෂයේදී එක්ලව බැලුවත් මේ වගේ AI tool එකකින් බැලුවත් කේන්දර මත පදනම් කරගෙන ඉන්න එපා. ඔයාගේ වැඩ කටයුතු කරන්න. එහෙනම් මේක තමයි මද වීඩියෝ එකෙන් මට කියලා දෙන්න ඕනේ උනේ. අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් වීඩියෝ එකට ලයික් එකක් දාගෙන යන්න, channel එක subscribe කරගෙන යන්න. අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.